හයි ගයිස් ඉතින් අද අපි බලන්න ලෑස්ති වෙලා ඉන්නේ The Family කියන 2013 රිලීස් වෙච්ච මූවි එක. ඉතින් මාෆියා කල්ලියක් ඕගොල්ලෝ පළාතට ඇවිල්ලා පදිංචි වෙලා මුළු පළාතම විනාශ කරොත් ඒ මෙයාස්සේ මේ ෆැමිලි එකේ ඉන්න කෙල්ල ඉස්කෝලේ ටීචර්ස්ලත් එක්ක යාළු වෙනවා. ටීචර්ස්ලත් එක්ක එක නරක වැඩ කරනවා. මේ ෆැමිලි එකේ ඉන්න හැමෝම එකම පිස්සුවක් කරනවා මුළු නගරයක්. මේ වගේ මූවි එකක් තමයි මේ මූවි එක. ඉතින් The Family කියන මූවි එක වෙනම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඇක්ෂන් කොමඩි මූවි එකක්. ඉතින් මං හිතනවා මේක ඔයගොල්ලෝ එන්ජොයි කරයි කියලා. එහෙනම් අපි යමු වැඩි කතා නැතුව මූවි එක බලන්න. ඉතින් මේ මූවි එක අපිට මුලින්ම පෙන්වන්නේ රොකෝ කියන කුලී ඝාතකයා. ඉතින් මෙයා ගිහිල්ලා ෆැමිලි එකේ ඉන්න 4 දෙනෙක්ව ඝාතනය කරනවා. ඝාතනය කළා ඉවර වෙලා මෙයා මේ ඉන්න ෆැමිලි එකේ තාත්තගේ ඇඟිල්ලක් කපාගෙන ඇවිල්ලා ඩොන් ලූකේසිට යවනවා. ඉතින් නමුත් මේ ඇඟිලි සලකුණු පරීක්ෂා කරලා බැලුවට පස්සේ මේ ලූකේසිට ඕනි කෙනාව නෙමෙයි මරලා තියෙන්නේ කියලා ඉතින් මෙයාට තහවුරු වෙනවා. ඉතින් මේ ලූකේසි මෙතෙන්දී නියෝග කරනවා හරි මිනිස්සුන්ව ඝාතනය කරන්න කියලා. ඉතින් මූවි එකේ මුලින්ම අපිට පෙන්වන්නේ මොන්සෝනි පවුල වගේ වෙන ෆැමිලි එකක් ඝාතනය කරනවා. ඉතින් FBI එකෙන් සාක්ෂිකාරයව ආරක්ෂා කිරීමේ වැඩසටහන යටතේ මොන්සෝනි කියන ෆැමිලි එකව ආරක්ෂා කරන්න තීරණය කළා තියෙනවා. ඉතින් මෙතෙන්දී මේ මොන්සෝනි කියන පුද්ගලයා ඇතුළු ඒ ෆැමිලි එකව ප්‍රංශ තියෙන වෙනත් පැත්තකට පිටත් කළා යවනවා මේගොල්ලොන්ව ජීවත් වෙන්න. ඉතින් මේ පවුලට අයිති වෙනවා මාෆියා නායකයෙකු වන ජියෝවානි. ඒ තමයි පියා. මෙයාගේ බිරිඳ මැගි, ඒ වගේම දරුවෝ වෙන බෙල් සහ වොරන් කියන දෙන්නත් එක්ක මේ ෆැමිලි එකේ සුරතල් බල්ලෙකුත් ඉන්නවා. ඉතින් මේගොල්ලෝ මෙහෙම නිතරම ෆැමිලි එකේ නම් මාරු කරලා තැන් මාරු කරන්න හේතුව වෙන්නේ අර අපිට මුලින්ම පෙන්වපු ඩොන් ලූකේසි කියන පහතාල නායකයා. ඉතින් වසර ගානකට කලින් ලූකේසි උත්සාහ කළා තියෙනවා ජියෝවානිව ඝාතනය කරන්න. ඉතින් මෙතනදී ජියෝවානි කරලා තියෙන්නේ ලූකේසිව හිරයවල තියෙනවා. පොලිසියට පාවලා දීලා දැන් ලූකේසිට අවශ්‍ය වෙලා තියෙන මේ පලිය ගන්න. ඉතින් මෙයා නිතරම කරන්නේ මෙයාගේ පිටිපස්සෙන් මිනිසුන්ව එවනවා මේ මිනිස්සුව ඝාතනය කරන්න. ඉතින් රෑ කාලේ තමයි මේගොල්ලෝ එන්නේ මේ අලුත් ගෙදරට. ඉතින් ඇවිල්ලා ගෙදර ලයිට් දානවා. ඊට පස්සේ ගිනි මැලයක් එහෙම ගහනවා. ගිනි මැලයක් ගහලා ඉතින් මෙතනදී අපිට පෙන්නනවා ජියෝවානි ගෙදර වටේ ගිහිල්ලා ගෙදර පොඩ්ඩක් වටේ පිටේ බලනවා කියලා. හැබැයි මෙයා ගෙදර එළියට එන්නේ මේ වටේ පිටේ බලන්න නෙමෙයි. මෙයා වෙහිකල් එකේ පිටිපස්සේ දාගෙන ඇවිල්ලා තියෙනවා ඩෙඩ් බොඩි එකක්. ඒ ඩෙඩ් බොඩි එක වලලන්න තමයි මෙයා වත්තේ තැනක් හොයන්න තමයි මේ එළියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ෆැමිලි එකම මර්ඩර්ස් වලට උපාන જાතියක්. ඉතින් පහුවදා උදෑසන මැගි යනවා ටවුන් එකට ගිහිල්ලා මෙයා යනවා සිත් ගන්න සුළු මොනවා හරි ගන්න තියනවද කියලා බලන්න වටේ පිට රවුමක් දානවා. ඉතින් ඊට පස්සේ මෙයා මෙතනදී එක් තැනකට ගියාට පස්සේ මෙයා දැනගන්නවා මෙයාට ප්‍රංශ භාෂාවෙන් වෙළඳ සැලක ඉන්න මිනිස්සෙක් එක එක කතා කියලා බයිනවා කියලා. ඉතින් මේ කතා ටික ඔක්කොම මේ මැගි අහගෙන තමයි ඉන්නේ. ඊට පස්සේ මැගි කරන්නේ මෙතන තියෙන දේවල් ටිකක් මිලදී ගන්නවා. මිලදී අරගෙන ඉවර වෙලා මෙයා මෙතන තිබිච්ච ගෑස් එකක් එතන ලීක් කරලා ඉවර වෙලා මෙතනින් එළියට එනවා. එළියට එනකොටම අපිට පේනවා මේ මුළු කඩේම පුපුරලා යනවා කියලා. ඉතින් ඊට පස්සේ මෙයා ඉන්නේ ෆාස්ට් ෆුඩ් තියෙන තැනකට එතනට ගිහිල්ලා මෙයා දවල්ටත් එක එක දේවල් ටිකක් කනවා. ඉතින් මෙතනට ගිහිල්ලත් මෙයා එක පිස්සුවක් තමයි එතනින් එළියට එන්නේ. ඊට පස්සේ මෙයා යනවා පල්ලියකට. ඉතින් පල්ලියකට ගිහිල්ලා මෙයා මෙතන ඉන්න පූජකයාත් එක්ක පොඩි chat එකක් දාලා මේ පූජකයාවත් යාළු කර ගන්නවා කියලා අපිට පේනවා. ඉතින් ඊට පස්සේ අපිට පේනවා වොරන් සහ බෙල් කියන දෙන්න මේ දෙන්න අලුතෙන් ඉස්කෝලේකට යනවා. ඉතින් ඉස්කෝලේට ගිහිල්ලා ඉවරලා මෙතනදී අපිට පේනවා වොරන් ටිකක් පිස්සුවක් නරනවා කියලා ඒක ඉන්න කොල්ලන්ට එහෙම අනම්මනම් කියන. මෙතනදී මේ කොල්ලෝ ටික එක් කරගෙන ගිහිල්ලා මෙයාව টয়ලට් එකකට දාලා මෙයාට හොඳටම පහර දෙනවා. ඉතින් පහර දීලා ඊට පස්සේ අපිට පේනවා දිවාහාර වේලදී මේගොල්ලෝ කෑම එහෙමත් කාලා. ඉතින් මෙතනදී මෙයා යනවා මෙයාගේ සහෝදරිය හම්බෙලා මෙතනදී අපිට පේනවා මෙයා මේ පාසලේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ගැන හොයාගත්ත ඩීටේල්ස් ටිකත් මෙතනදී කියනවා කියලා. ඉතින් මේගොල්ලෝ try කරන්නේ පාසල ඇතුළෙම පොඩි මාෆියා කල්ලියක් හදන්න කියලා මෙතනදී අපිට පේනවා. ඉතින් පාසල ඉවර වෙනවා. ඊට පස්සේ මේ කට්ටිය කරන්නේ පාසලෙන් එළියට බහැලා මේ කට්ටියත් එක්ක එනවා. මෙතනදී අපිට පේනවා බෙල් එනකොට මෙතනදී කොල්ල 4 දෙනෙක් මෙයාගේ පිටිපස්සේ එනවා කියලා මෙතනදී පේනවා. ඉතින් ඊට පස්සේ මේ 4 දෙනා මෙයාගේ පස්සෙන් ෆලෝ කරගෙන යනවා. ෆලෝ කරගෙන ගියාට පස්සේ මෙයාට මේ පැත්තත් හුරු නෑ. හැබැයි මෙයා මෙතනදී කරන්න දෙයක් නැතිකමට මෙයා මේ වෙහිකල් එක නගිනවා කියලා අපිට පේනවා. ඊට පස්සේ මෙයාගෙන් රික්වෙස්ට් කරනවා මේ 4 දෙනාගෙන් මෙයාව ගෙදරට ගිහින් දාන්න කියලා. බෙල් ඊට පස්සේ මේ රික්වෙස්ට් එකත් මෙතන ඉන්න නායකයා නම් අහන්නේ නැහැ. බෙල්ව අරගෙන යනවා විලක් ගාවට ගිහිල්ලා මෙතනදී බෙල් ක්‍රිස්ට කියනවා ඔයා පොඩ්ඩක් රෙස්ට් කරන්න. මෙතනදී මේ කොල්ලෝ ටික එන්න පොටත් එච්චර හොඳ නැහැ කියලා අපිට පේනවා. ඊට පස්සේ ෂේප් එකේ මෙතන නායකයා බෙල්ගේ ඇඳුමේ පඩියක් ගලවන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේකට බෙල් නම් එච්චර කැමති වෙන්නේ නැහැ.
මෙතෙන්දි මෙයා ටක් ගාලා කාර් එකට පයින්නවා. කාර් එකේ තියෙනවා ටෙන්ස් රැකට් එක. ඒක අරගෙන මේ පිරිමි ළමයි සෙට් එකට මෙතෙන්දි පහර දෙනවා. හොඳටම පහර දීලා ඊට පස්සේ මෙයා කියන්නේ කාන්තාවට ගෞරව කරන්න දැනගන්න කියලා. මෙයා මෙතනින් හැරිලා අනිත් පැත්තට එනවා කියලා අපිට පෙන්නනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නේ ජියෝවානිව. ඉතින් ජියෝවානිට දැනෙනවා FBI එකේ කවුරු හරි ඒජන්ටෙක් මෙයාගෙන් පිටිපස්සෙන් එනවද කියලාත් මෙයාට පොඩි සැකයක් ඇති වෙනවා. ඊට පස්සේ මෙයා යනවා කෙලිම ගේ ඇතුළට ගිහිල්ලා මෙයා හොයලා බලනවා කාමරයෙන් පරීක්ෂා කරලා බලනවා. මෙයාට මෙතෙන්දි හම්බ වෙනවා මෙයාගේ සීයා කෙනෙක් පාවිච්චි කරපු පරණ ටයිප් රයිට් එකක්. ඉතින් මෙයා කරන්නේ මෙයා පවුලේ ව්‍යාපාරයක් ආරම්භ කරා වගේ නිකන් පොතක් ලියනවා වගේ පොඩි ෂෝ එකක් දාලා මෙතෙන්දි අසල්වැසියන්ට මෙයා කියනවා මෙයා ලේඛකයෙක් කියලා. ඉතින් ඊළඟ සීන් එකකින් අපිට පෙන්නන්නේ රාත්‍රී කාර්යය ආරම්භ වෙලා තියෙන ඉතින් මේ ෆැමිලි එක කට්ටිය ඉන්නවා ගෙදර. මෙතෙන්දි FBI එකේ ඒජන්ටෙක් වෙන රොබර්ට් කියන පුද්ගලයා මේ නිවසට එනවා. නිවසට ආවට පස්සේ මෙතෙන්දි ජියෝවානි කියනවා මේ ප්‍රදේශයේ ඉන්න අයට පෙන්නන්නේ මම ලේඛකයෙක් කියලා. ඉතින් මෙතෙන්දි රොබර්ට් කියනවා හරි වා ඒ විදිහට මේ පැත්තේ ඉන්න කියලා. මෙතෙන්දි අහනවා මාළු කඩේක පුද්ගලයෙක් ඒ පුද්ගලයාට මොකද උනේ කියලා. ඉතින් මෙතෙන්දි අපිට පෙන්නනවා ජියෝවානි නම් කියන්නේ මම නම් ඒ ගැන දන්නේ නැහැ කියලා පොඩි පානියකුත් මේ මිනිස්සයා දානවා. හැබැයි අපිට පෙන්නනවා මේ කලින් දවසේ මේගොල්ලෝ එනකොටම බොඩි එකක් අරගෙන ආවා. ඉතින් මේ මාළු කඩේ මිනිස්සයා මේගොල්ලන්ට පරණ මාළු වගේක් විකුණලා තියෙන අලුත් මාළු කියලා. ඉතින් මේකට කේන්ති ගියේ මේ මිනිස්සයා කරලා තියෙන්නේ ඒ මාළු කඩේ මිනිස්සයාව මරලා වාහනේ දාන් ඇවිල්ලා මේ ගෙදරම වල දාලා තමයි තියෙන්නේ. ඉතින් මෙතෙන්දි රොබර්ට් කියනවා තරේම කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න නැතුව මේ පළාතේ ඉන්න ඕනි කියලා. මෙතෙන්දි තව දෙයක් කියන FBI එකේ ඒජන්ටයා ඔයගොල්ලන්ට ඉස්සරහා ගෙදර දෙන්නෙක් ඉන්නවා ඒ ඩිස්කෝ සහ මිමි කියන දෙන්න. මේ දෙන්න FBI එකේ ඒජන්ටයෝ ඔයාව බලාගන්න තමයි මේ දෙන්නම දාලා තියෙන්නේ කියලා ඒ දෙන්නට ප්‍රශ්නයක් ඇති කරන්න එපා කියනවා. ඉතින් එදා දවසේ රාත්‍රිය ජියෝවානිට මතක් වෙනවා මෙයා කලින් දවසකදී කරපු ප්‍රහාරයක් මේ ලූකේසිට විරුද්ධව කරපු ප්‍රහාරයක් තමයි මෙයා හීනෙන් දැකලා බය වෙලා නැගිටිනවා කියලා අපිට පෙන්නනවා. ඉතින් පහුවදා දැන් උදා වෙලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දී අපිට පෙන්නනවා ජියෝවානි මොන හරි දෙයක් ලියනවා කියලා. අතන මෙයා ලේඛකයෙක් කියලා තමයි වටේ පිටේ මිනිස්සුන්ට කියලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දී අහනවා මැගී මොකද්ද ඔය ටයිප් කරන්න කියලා. ඉතින් මෙයා මෙතෙන්දී කියන්නේ මාගේ ජීවිත කතාව තමයි මෙයා ටයිප් කරන්න කියලා. මෙතෙන්දී හොඳටම කියන් තියනවා මැගීට මොකද මේගොල්ලෝ හොඳ දේවල් නෙමෙයි කරලා තියෙන්නේ. ඔය වැඩි දැම්ම නතර කරන්න කියලා. මෙතෙන්දී මැගී ජියෝවානිත් එක්ක පොඩි වලිකුත් දා ගන්නවා කියලා අපිට පෙන්නනවා. ඊට පස්සේ මැගී කරන්නේ ඩිස්කෝ සහ මිමෝ කියන FBI එකේ දෙන්නටත් කැම ප්ලේට් එකකුත් අරගෙන යනවා. ඉතින් මෙතෙන්දී ජියෝවානිට කියනවා ජල්නල් වල ප්‍රශ්නයක් තියෙනවා මොනවා හරි ඒව චෙක් කරලා බලන්න කියලා. මෙයා මෙතෙන්දී පිටත් වෙලා යනවා. ඉතින් ළඟ සීන් එකේ අපිට පෙන්නන්නේ මේගොල්ලෝගේ පාසල ඉතින් වොරන් හොරකම් කරපු තොරතුරුත් එක්ක මෙතෙන්දී බලවත් ශිෂ්‍ය සෙට් එකක් සෙට් කරගෙන මෙයා මාෆියා කල්ලියක් මේක ඇතුලේ පටන් ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ අනිත් පැත්තෙන් බෙල්ට ගණන් පන්ති ඉන්න ටීචර් ගැන. ඒ කියන්නේ හැරි ගැන පොඩි හිතක් පහළ වෙලා කියලා අපිට පෙනෙනවා. ඉතින් හැරිගෙන් රික්වෙස්ට් කරනවා මෙයා පර්සනල් පන්තියක් දෙන්නම් ඊවිනින් එකට කියලා. ඉතින් මෙතනදී හැරි කියනවා හරි මං ඒක දෙන්නම් කියලා. ඉතින් වොරන් අපිට අනිත් පැත්තෙන් පෙන්නනවා වොරන්ට කලින් දවසේ පහර දුන්න සෙට් එකටම මෙයා පහර දෙන්න අර මාෆියා කල්ලියට බඳව ගත්ත සෙට් එක පාවිච්චි කරනවා කියලා. ඉතින් අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා ගෙදර දැන් බටවල ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන මේගොල්ලෝ වතුර එන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ බලා ඉන්න බලනාල කාර්මිකයෙක්ට එන්න කියලා විනාඩි 40ක් විතර මේ මිනිස්සයා ප්‍රමාද වෙලා තියෙනවා. ඉතින් මේකත් එක ජියෝවානි කියන්නේ එහෙම ඉවසන්න පුළුවන් ඩයල් එකක් නෙමෙයි. ජියෝවාන්ට මල පයින් ඉතින් ආවට පස්සේ අපිට පෙන්නනවා මේ මිනිස්සයාලව මේක හදාගන්න උත්සාහ කරනවා. මේක try කරද්දි ජියෝවානි කරන්නේ මෙතෙන්දි මේ මිනිස්සයාට හොඳටම පහර දීලා ඒ මිනිස්සයාගේම වාහනේ දාලා මේ මිනිස්සයාව යවනවා ජියෝවානි හොස්පිටල් එකට. ඉතින් අපිට පෙන්නන්නේ ඊට පස්සේ මැගී ඇවිල්ලා අර ජලනර කාර්මිකයාට කරපු දේ ගැන මැගීට හොඳටම ගේන්දි ගිහිල්ලා තියෙන්නේ. මෙතෙන්දි මැගී හොඳටම ජියෝවාන්ට බයින මොකද්ද ආයේ කරේ මිනිස්සයාට කියලා. ඉතින් මෙතෙන්දි ජියෝවානි කියනවා අයියෝ ආ ගිහිල්ලා ටවුන් එකට ගිහිල්ලා පිපුරුවේ ගිහිල්ලා කඩයක්ම කියලා. ඉතින් මේකත් එක මේ කතාව රණ්ඩුව පස්සේ හරි ආදරය කරේ පෙන්නලා මේ දෙන්න හරිම ආදරෙන් කතා බහ කර කර ඉන්නවා කියලා අපිට පෙන්නනවා. ඉතින් මේ කට්ටියත් එක්ක ප්ලෑන් කරනවා සතිය අන්තයේදී හොඳ බාබකියු පාටි එකක් දාන්න ඕනේ කියලා. ඉතින් මෙතෙන්දී බාබකියු පාටි එකට වටේ පිටින් ඉන්න සෙට් එකට ආරාධනා කරනවා. ඉතින් මෙතෙන්දී වොරන්ගේ උපදේශයක් එක්ක තමයි මේ විදිහට මේ වැඩේ ප්ලෑන් වෙන්නේ. ඉතින් ඇමරිකාවේ කෑම එහෙම හදනවා මේගොල්ලෝ. ඉතින් අසල්වැසියොත් මේ ගෙදරට එනවා. අසල්වැසියොත් කැමති වෙනවා ඒ කෑම වලට. ඉතින් මෙතෙන්දී අපිට පේනවා FBI එකේ ඩිස්කෝ සහ මිමෝ දෙන්නත් මේ පාටි එකට ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් මෙතෙන්දී ඊළඟ සීන් එක අපිට පේනන්නේ ස්ටැන්ෆීල්ඩ් සහ මේ ජියෝවානි කියන දෙන්නත් එක්ක කතා කර කර ඉන්නවා. ඉතින් මෙතෙන්දී අර පොත ගැන තමයි කතා වෙන්නේ. පොත නිසා වොෂින්ටන් එක ගොඩක් බය වෙලා ඉන්නවා කියලා ස්ටැන්ෆීල්ඩ් කියනවා. ඉතින් මෙතෙන්දී ජියෝවානි කියන්නේ නෑ මම ඒක පබ්ලිෂ් කරන්න නෙමෙයි ලියන්නේ. ඉතින් මගේම මටම බලන්න අවශ්‍ය නිසා තමයි ලියන්නේ. ඉතින් මෙතෙන්දී තවදුරටත් ස්ටැන්ෆීල්ඩ් කියනවා ලුකේසියෝ පාවා දීපු එක විශාල සේවයක් වුණා FBI එකට. දැන් වාර ඉස්සර හිටපු මාෆියාකාරයෝ ගැනත් ඉතුරු තොරතුරු ටිකත් FBI එකට දෙන්න කියලා ඉතින් ස්ටැන්ෆීල්ඩ් කියනවා. ඉතින් ඊළඟ දවසේ ජියෝවානි යනවා නගරාධිපතිව හම්බෙන්න. ඉතින් මේ අපිරිසිදු වතුර ගැන පැමිණිලි කරන්න තමයි මේ මිනිස්සයා යන්නේ. කිසිම පැමිණිල්ලකට කිසිම විසඳුමක් ලැබෙන්නේ නැහැ කියලා මෙයා දැනගන්නවා. ඉතින් මෙතෙන්දී මෙයා දැනගන්නවා මොකක් හරි පොහොර කර්මාන්තශාලාවක් නිසා තමයි මෙහෙම ජලය අපිරිසිදු වෙලා තියෙන්නේ කියලා. මෙතෙන්දී
මෙයා යනවා ඒ පෝර කම්පැනි එකේ අයිතිකාරයව හම්බෙලා මෙයා මෙතනදී මේ මනුස්සයාට තර්ජනය කරනවා කියලා අපිට පේනවා. ඊට පස්සේ ජලය පිරිසිදු කරන්න ඕනි දේවල් හැම දෙයක්ම මේ මනුස්සයා තර්ජනය කරලා අහගන්නවා කියලා අපිට පේනවා. ඊට පස්සේ මෙයා ආයෙත් ගෙදර එනවා. ඉතින් මෙතනින් ගෙදර එද්දි ස්ටැන්ෆීල්ඩ් මෙයාගේ අර පොත කියව ඉන්නවා කියලා මෙයා දකිනවා. ඉතින් මේ අතරේ අපිට පේනවා අනිත් පැත්තේ මැගි පූජකයෙකුට මේ හැම දෙයක්ම පාපෝච්චාරණය කරනවා කියලා. ඉතින් කලින් අර ෆිට් වෙච්ච පූජකයාට තමයි මේ හැමදේම කියන්නේ. ඉතින් මේ හැම දෙයක් එක්කම පූජකයා ගොඩක් බය වෙනවා මේගොල්ලෝ කරලා තියෙන දේවල් ගැන. ඉතින් මෙතනදී පූජකයා හොඳට බය වෙලා මේගොල්ලන්ට කියනවා ඕගොල්ලෝ ආයේ මේ පල්ලි පැත්ත වලාට එන්න එපා කියලා. ඉතින් ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නන්නේ ඉස්කෝලේදී මේගොල්ලන්ට ලියන්න කියලා තියෙනවා වොරන්ලට පුවත්පතකට හරියන ලිපියක්. ඉතින් මේ මනුස්සයාට ඒක ලියන්න තේරෙන්නෙත් නැහැ. මෙයාට අමතක වෙලත් මේ වැඩේ තියෙන්නේ. ඉතින් මෙයාට මතක් වෙනවා ලූකේසි එක දවසක් කියපු දෙයක් ගැන. ඉතින් මෙයා මේකත් කල්පනා කරලා මෙතෙන්දි ටක් ගාලා මෙයා කරන්නේ පුවත්පත ලිපියක් ලියලා ඉස්කෝලේට බාර දෙනවා. ඉතින් මේ පුවත්පත් ලිපිය ගොඩක් ඒ පළාතේ ප්‍රසිද්ධ වෙනවා. අවසානට මේ හැම දෙයකටම පස්සේ අර මාෆියා කල්ලින් නායකයා ඒ තමයි ලූකේසි අතරත් මේක යනවා. ඉතින් ලූකේසි කරන් ටක් ගාලා මේ පළාතට එවනවා. එයාගේ සෙට් එකක් මේ ෆැමිලි එකම ඝාතනය කරන්න. ඉතින් ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නන්නේ මේ ක්ලාස් ටයිම් එකෙන් පස්සේ බෙල්. ඉතින් බෙල් මෙතනදී හැරිගේ රූම් එකට ගිහිල්ලා මේ දෙන්නත් එක දොරත් වහගෙන ආදරය කරනවා කියලා අපිට පෙන්වනවා. ඉතින් ගුරුවරයා සහ ළමයා අතරත් ඔන්න ජිංගිජිකා පාරක් වෙනවා කියලා අපිට මෙතනදී පෙන්වනවා. හැබැයි මේ කිසිම දෙයක් අපිට අනිත් පැත්තෙන් පෙන්වනවා හැරි හිතන් ඉන්නේ මේගොල්ලෝ හරි හොඳ ළමයි කියලා. ඉතින් එදා හවස අපිට පෙන්වනවා ජියෝවාන්ට ඉන්විටේෂන් එකක් එනවා කියලා එයාගේ අහල පහල කෙනෙක්ගෙන්. ඉතින් මේගොල්ලෝ ෆිල්ම් එකක් බලන්න තමයි ඉන්වයිට් කරන්නේ. ඉතින් මේගොල්ලෝ බලන්නේ ඇමරිකන් ෆිල්ම් එකක්. ඉතින් ඇමරිකන් ෆිල්ම්ස් ගැන හොඳ නොලෙජ් එකක් මේ ජියෝවාන්ට තියෙනවා. ඉතින් ඒක නිසා මේ ෆැමිලි එකට ඉන්වයිට් කරනවා. ඉතින් මෙතනදී ඉන්වයිට් කරන්නේ ඒගොල්ලෝගේ අදහසුත් දැනගන්න ඕනේ නිසා කියලා කියනවා අසල්වාසියෝ. ඉතින් හැබැයි ස්ටැන්ෆීල්ඩ් නම් මේක කිසිම කැමැත්තක් දක්වන්නේ නැහැ. හැබැයි ජියෝවානි එයාගේ වචනෙත් අහක දාලා මෙයා යනවා මේ ඉන්විටේෂන් එකට. ඉතින් වොරන්ගේ නීති විරෝධී වැඩ හැම දෙයක්ම ඉස්කෝලේට අහුවෙලා කියලා අපිට අනිත් පැත්තෙන් පේනවා. ඉතින් මේක නිසා මෙයාව ඉස්කෝලෙන් අස් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි මේ හැම දෙයකින්ම මේ වොරන්ට අවශ්‍ය වෙලා තියෙනවා පැනලා යන්න. ඉතින් මෙයා කරන්නේ පැරිසියට පැනලා යන්න තමයි මෙයා හදන්නේ. ඉතින් මේකට අවශ්‍ය මුදල් සහ ලේගන හැම දෙයක්ම මෙයා හදාගෙන ඉවර කරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙයා යන්න කලින් මෙයාගේ සහෝදරියට ඒ කියන්නේ බෙල්ට මේ හැම දෙයක්ම කියන්න ගිහිල්ලා මෙයා මෙතනදී බෙල්ට සමුදෙනවා. හැබැයි අපිට පේනවා හැරි බෙල්ව අතහැරලා තියෙනවා කියලා. මොකද හැරි දැනගන්නවා මේ බෙල්ගේ ෆැමිලි එකේ කට්ටිය කොයි වගේද කියලා. ඒක නිසා අතහැරලා දාලා තියෙනවා. අනිත් පැත්තෙන් අපිට පේනවා හැරි ජියෝවානි එන්න මේ FBI එකේ කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. ඉතින් මෙයා ජලපිහිර පහදුවේ ඉන්න සෙට් එකත් එක්ක ලොකු ගේම් එක තමයි ඉන්නේ. ඉතින් මෙයා මෙතනදී කරන්නේ ටර්බයින් එකට බෝම්බයක් සෙට් කරලා ඉවර වෙලා අර ෆිල්ම් එකේ උත්සවයට යනවා. ඉතින් එතනට ගියාට පස්සේ මේ ෆිල්ම් එකත් මාෆියා ගැන තියෙන ෆිල්ම් එකක් තමයි මෙතනදී මේගොල්ලෝ බලන්නේ. ඉතින් කොහොම වුණත් මෙතනදී ජියෝවානිගෙන් අහනවා ෆිල්ම් එකේ උරුණාට පස්සේ කොහොමද මේ ගැන ඔයාගේ අදහස් කියලා. මෙතනදී ජියෝවානි කියන්න පටන් ගන්නවා. එයාගේ මාෆියා ලෝකෙ තිබිච්ච අදහස් හැම දෙයක්ම එයාගේ එක්ස්පීරියන්ස් හැම දෙයක්ම. හැබැයි මෙතන ඉන්න මිනිස්සු හිතන්නේ මේ හැම දෙයක්ම මනක් කල්පිත කතා කියලා. ඉතින් මෙතනදී ස්ටැන්ෆීල්ඩ් දැනගන්නවා මේ කතාව නම් ටිකක් සෙට් වෙන්නේ නැහැ කියලා. මෙතනදී ස්ටැන්ෆීල්ඩ් තීරණය කරනවා මේගොල්ලොන්ව වෙන පළාතකට අරන් යන්න ඕනේ. දැන් මේ පළාතේ මේගොල්ලොන්ගේ ජීවිතවලට ආරක්ෂාවක් නැහැ කියලා මෙයා මෙතනදී හිතනවා. ඉතින් අනිත් පැත්තෙන් අපිට පේනවා වොරන් රේල්වේ ස්ටේෂන් එකෙන් ඉන්නවා මේ පළාතෙන් පැනලා යනවා. ඉතින් ඊට පස්සේ අනිත් පැත්තෙන් අපිට පේන දෙයක් තමයි බෙල් වහලයක් කුට්ට නැගලා හැරිට තර්ජනය කරනවා එයාව ආයෙත් සැරයක් ආදරෙන් වැළඳ ගන්න කියලා. ඉතින් ඒත් එක්ක මාෆියා ඝාතකයෝ මේ නගරයට එනවා. මේ නගරයට ආවට පස්සේ මේ දෙන්නාම එකපාරක් මේගොල්ලොන් දකිනවා. ඉතින් මෙතනදී වොරන් ටක් ගාලා ගෙදරට කෝල් එකක් දෙනවා. හැබැයි මෙයාලගේ අම්මට ඒ කෝල් එකත් මිස් වෙනවා. ඉතින් ඝාතකයෝ යන්නේ කෙලින්ම පොලිසියට ගිහිල්ලා පොලිසිය අයවත් ඝාතනය කරලා මේගොල්ලොන් හොයාගන්නවා ජියෝවානි ලියපු අර ලිපිය ගැන. ඉතින් මේ ඝාතකයෝ හොයාගන්නවා හරියටම ලිපිනේ මේ ජියෝවාන්ලා ඉන්න තැන. ඉතින් කෙලිම ඝාතකයෝ එන්නේ මේ පළාතට. ඉතින් මේ පළාතට ආවට පස්සේ ජියෝවානි මේ ගෙදර බෝම්බෙහි මටවලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ ආවම අපිට පේනවා මේ ගෙදර සවි කරලා තියෙන බෝම්බයක් පත්තු වෙනවා කියලා. ඉතින් මේ ගෙදර බල්ලා බුරන්න පටන් ගන්නවා. මේකත් එක්ක කොහොම හරි මේ ජියෝවාන්ට දැනෙනවා මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් තියෙනවා කියලා. මෙයා ටක් ගාලා ඒ සද්දෙත් එක්ක වත්තේ ගිහිල්ලා එක තැනකින් හැංගෙනවා. ඉතින් අපිට අනිත් පැත්තෙන් පේනවා ඩිස්කෝ සහ මිමෝ කියන දෙන්නමත් මේ මාෆියා කාර්යෝ ඝාතනය කරලා තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ ඝාතකයෝ කරන්නේ මේ මැගීව අල්ලගෙන මැගීට තර්ජනය කරනවා. කොහොම වුණත් ජියෝවානි මෙතනදී දැනගන්නවා මැගීව අල්ලගෙන තියෙන කියලා. අනිත් පැත්තෙන් ජියෝවානි ඇවිල්ලා
හිර කරගෙන ඉන්න මැගීව එතනින් බේරගන්න උත්සාහ කරන කොහොම හරි මැගීට අවස්ථාවක් ලැබෙනවා යාගේ අතට පිහියක් සෙට් වෙනවා මේ පිහියෙන් ඇනලා ඒ ඝාතකයවත් ඝාතනය කරන්න. ඉතින් අපිට අනිත් පැත්තෙන් පෙන්නනවා වොරන් සහ බෙල් එනවා ඝාතකයේ කාර් එකේ තියෙන ආයුධ ගොඩක් මේ දෙන්නත් එක කරන්නේ ටක් ගාලා මේ ආයුධ ටික අරගෙන පළාතේ ඉන්න ඝාතකයින්ට වෙඩි තියලා ඝාතනය කරලා දානවා. ඉතින් අවසානයේදී අපිට පේනවා මේ රොකෝ කියන ඝාතකයා හැර අනික් සියලුම දෙනා මරලා දානවා මේ වොරන් බෙල් සහ මැගී ජෝවානි කියන සෙට් එකම එකතු වෙලා. ඉතින් අනිත් පැත්තෙන් අපිට පේන දෙයක් තමයි ස්ටෑන්ෆීල්ඩ් දකින්න මේ රොකෝව ඝාතනය වෙලා නැහැ කියලා. ඉතින් ස්ටෑන්ෆීල්ඩ් කරන්නේ එයාගේ කාර් එකෙන් ඇවිල්ලා රොකෝව හප්පලා ඝාතනය කරලා දානවා. ඉතින් ඝාතකයෝ සියලු දෙනාම මිය යනවා. ගොඩක් අයට ජීවිත මෙතනදී අහිමි වෙනවා. කොහොම වුණත් මේ ෆැමිලි එකට ආයෙත් සැරයක් මේ නගරේ ඉන්න බෑ. මොකද මේගොල්ලොන්ගේ ඇත්ත තත්ත්වය මුළු පළාතෙම මිනිස්සු දැනගන්නවා. හැබැයි මෙතනදී ජියෝවාන්ට හරි සතුටක් දැනෙනවා. මොකද මෙයාගේ ජීවිත කතාව මේ ඉන්න පළාතේ මිනිස්සුන්ට මෙයාට කියන්න හැකියාව ලැබීම ගැන. ඉතින් ඒ විදිහට තමයි The Family කියන 2013 රිලීස් වෙච්ච මූවි එක ඉවර වෙන්නේ. ඉතින් ටිකක් වෙනස් විදිහේ මූවි එකක්. මම හිතනවා ඔයගොල්ලෝ මේක එන්ජොයි කරන්න නැති කියලා. කොහොමද ඔයගොල්ලෝගේ පළාතට මේ වගේ ෆැමිලි එකක් ආවොත් ඔයාලට කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක දැනෙන්නේ? ඒ වගේ තමයි මේ මූවි එක ඉවර වෙන්නේ. එහෙනම් දැන්ම අපි සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.